මේ තියෙන ස්ටේට් කැෆේ එකේ චීස් කොත්තුවක්. ඒතකොට මේ තියෙන ඩබල් බැරල් එකේ චීස් කොත්තුවක්. බලමු මොකක්ද හොඳ කියලා. ඉතින් අද යන්නේ මගු චැම්පියන්ෂිප් එකේ පළවෙනි සෙමි ෆයිනල් එක. එතකොට මට ස්ටේට් කැෆේ එක උනා රුපියල් 1700. ඒ වගේම ඩබල් බැරල් එක උනා රුපියල් 1710. ඇත්තට ඉතින් රුපියල් 10 ගෑප් එක තියෙන්නේ. හරි නෑ බලමු ප්‍රයිස් එකට ගැලපෙන පෝෂන් එකක් තියෙනවද කියලා. අපි මුලින් බලමු ස්ටේට් කැෆේ එකේ පෝෂන් එක තිබ්බා ග්‍රෑම් 898ක්. දැන් බලමු ඩබල් බැරල් එකේ. ඩබල් බැරල් එකේ පෝෂන් එක තියෙනවා ග්‍රෑම් 1178ක්. රුපියල් 10ක් වැඩි වුණාට ඉතින් පෝෂන් එක සහ පෝෂන් රේට් එක දෙකම වැඩි ඩබල් බැරල් එකේ. එහෙනම් අපි අන්පැක් කරමු බලමු. මෙන්න මෙහෙම තමයි ලුක් දෙක තියෙන්නේ. ඉතින් ස්ටේට් කැෆේ එක නම් ඒගොල්ලෝ උඩින් මොසරෙල්ලා චීස් ඇඩ් කරලා තියෙනවා. ඒ වගේම ඒගොල්ලෝ චිකන් ඩ්‍රම් ස්ටික් එකක් ඇඩ් කරලා තියෙනවා. වෙන එකේ පේන්න දෙයක් නැහැ. අතන උඩින් චීස් විතරමයි පේන්න තියෙන්නේ. ඩබල් බැරල් එකේ හොඳ ක්‍රීමි ලුක් එකක් තියෙනවා වගේ පේනවා. ඒ වගේම මේකේ චිකන් එහෙම ඇඩ් වෙලා තියෙනවා කියලා පේනවා. එතකොට ස්ටේට් කැෆේ එකේ ඒගොල්ලෝ සෝස් පැකට් එකක් දුන්නා. ඊට පස්සේ ඩබල් බැරල් එකේ ඒගොල්ලෝ චිලි පේස්ට් එකක් දුන්නා. ඒ වගේම ග්‍රේවි එකක් දුන්නා. හරියට අපි ටේස්ට් කරලා බලමු ෆයිනල් එකට යන්නේ කවුද කියලා. හරි දැන් මම දෙකෙන්ම try කරා. normal taste එකකින් ගත්තොත් නම් දෙකේම එකම level එකේ වගේ තියෙනවා. නමුත් overall taste එකේදී පොඩ්ඩක් වෙනස් වෙනවා. double barrel එකේ cheese කොත්තුව පොඩ්ඩක් ඉදිරියෙන් වගේ තියෙනවා. value for money එකත් මම හිතනවා double barrel එක හොඳයි කියලා ඒ price එකට. ඉතින් මම overall experience එක අතින් තෝරගත්තොත් තෝරගන්නේ double barrel එකේ cheese කොත්තුව තමයි.